කොහමද ඔයාලට? හැමෝම සීනි මුරුක්කු කාලා තියනවානේ. අද මං ඔයාලට කියලා දෙන්නේ දෙල් වලින් සීනි මුරුක්කු වලටත් වඩා රසට මුරුක්කු හදන විදිහක්. එන්නකෝ මේකට ඕන කරන දේවල් මොනවද බලන්න. මම අද දෙල් ගෙඩියකින් භාගයක් වගේ තමයි බදින්න සූදානම් කරගත්තේ. ඒක මෙන්න මේ වගේ පේන ප්‍රමාණයට චූටි කෑලි වලට කපලා ගන්න ඕනේ. මේක කපද්දි මතක තියාගන්න ගොඩක් ඝනකමට හිටින්න කපා ගන්න එපා. එහෙම වුණොත් බද ගන්න ගියාට පස්සේ අමාරුයි. ඊළඟට මම කරන්නේ මෙන්න මේ විදිහට කපා ගනිපු දෙල් ටිකට ලුණු කුඩු වලින් තේ හැන්දක විතර ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු වලිනුත් තේ හැන්දක් විතර එකතු කරලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. කහ කුඩු එකතු කරලා බැඳගත්තාම මේ දෙල් වල ලස්සන පාටක් එනවා. ඊළඟට මම තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අර දෙල් කෑලි ටිකෙන් ටික එකතු කරලා මේක හොඳට බැද ගන්නයි තියෙන්නේ. දෙල් කෑලි බැදීගෙන එනකොට අපිට හැන්දට දැනෙනවා ඒකේ හොඳ ක්‍රිස්පි ගතියක්. අන්න ඒ විදිහට පාට වෙනස් වෙගෙන එනකොට අපි දෙල් ටික මේ විදිහට අයින් කරගන්න ඕනේ. එහෙම අයින් කරගෙන ආයෙම දෙල් ටිකක් එකතු කරලා බැද ගන්න. මේ තියෙන්නේ එහෙම බැදගනිපු දෙල් ටික. දැන් අපි මේකට සීනි එකතු කරන්නයි යන්නේ. මං ආයෙම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි වලින් කෝප භාගයක් විතර එකතු කරනවා. ඊට පස්සේ ඒකටම වතුර වලිනුත් කෝප භාගයක් එකතු කරලා මේ සීනි ටික හොඳට දිය වෙනකම් මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ පේන ප්‍රමාණයට සීනි ටික හොඳට උණු වුණාට පස්සේ අපි අර බැදගනිපු දෙල් කෑලි ටික ඒකට එකතු කරලා කලවම් කරගන්නයි තියෙන්නේ. ඔයාලා ගන්න දෙල් ප්‍රමාණය අනුව මේ සීනි එකතු කරන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙල් කෑලි ටික එකතු කරලා මෙහෙම කලවම් කරනකොට ඒක නිවෙනකොට අපිට පේනවා සීනි ටික හොඳට දෙල් කෑලිත් එක්ක මේ විදිහට දැවටිලා තියෙන විදිහ. ඉතින් මේක හරිම රසයි. තේ බොන වෙලාවට කන්න පුළුවන් හරිම රසවත් කෑමක්. සීනි මුරුක්කු කනවට වඩා දෙල් වලින් සීනි මුරුක්කු හදාගත්තම ඒක පෝෂ්‍යදායී ගුණයත් වැඩිනේ. කාලා බලන්නකෝ ඔයාලත් හදලා මට කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.